හරි අද වීඩියෝ එකෙන් අපි බලන්නේ ඕලෙවල් පේපර් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද හැදෙන්නේ මේ ස්ට්‍රක්චර් එක හැදෙන විදිහ දැනගන්න එකේ වටිනාකම මොකක්ද මේක තුලින් ඔයා කොහොමද ලකුණු වැඩි කරගන්නේ හරි ඇයි මේ ඕලෙවල් පේපර් එකේ ස්ට්‍රක්චර් මම මේ බෝඩ් එකේ දාලා දෙනවා සම්පූර්ණ ඕලෙවල් පේපර් එකේම ඕන 10ක් 8ක් තිස්සේ එකම පැටර්න් එකකට හැදෙන විදිහ මේ ඉගෙන ගන්න එකේ වටිනාකම මොකක්ද මෙහෙමයි දැන් අපි කියනවනේ කටවචනෙට 10 11 දෙකේව තමයි ඕලෙවල් විභාගෙට එන්නේ කියලා. හරි. මේ ඉගෙන ගන්න හැමදේම එකපාර ඕලෙවල් පේපර් එකට අහන්න පුළුවන්ද? ප්‍රායෝගිකව පැය 5ක් ඇතුලේ අවුරුදු 2ක් කියන ගන්න සියලුම දේවල් ප්‍රශ්න කරන්න බෑ. ඒක නිසා ඕලෙවල් පේපරේ හැදෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ මෙන්න මේ කියලා තියෙන මෙන්න මේ පෙන්නලා තියෙන නිශ්චිත කොටස් ටිකකින් විතරයි. මේක හැම අවුරුද්දෙම එකම විදියට අහන හින්දා අපි මේකට නමක් දෙනවා පොදු රටාව කියලා. හරිද? හැම අවුරුද්දෙම එකම විදියට අහන පොදු රටාවක් මේක. එහෙනම් අපි මෙන්න මේ ටික ඇනලයිස් කළා. මේකට තමයි කියන්නේ පේපර් ඇනලයිස් කරනවා කියලා. මෙන්න මේ ටික ඇනලයිස් කළා අපිට බැරි ප්‍රශ්න විතරක් තෝරගෙන පුළුවන් ප්‍රශ්න හිම්මම තියෙද්දි බැරි ප්‍රශ්න තෝරගෙන ඒ කොටස් හොඳට පුරුදු කරලා පදම් කරගෙන විභාගෙට ගියොත් අපේ තියෙන ලකුණට වඩා අනිවාර්යෙන් සෑහෙන ලකුණු ගාණක් අපිට වැඩි කරගන්න පුළුවන්. එහෙනම් මොකටද මේ වැඩේ කරන්නේ අපි? මේ වැඩේ කරන්නේ අපිට බැරි තැන් අඳුරගෙන උමනා නැති කොටස් අයින් කරලා අවශ්‍ය විභාගයට අහන කොටස් විතරක් පුළුවන් කරගෙන අපේ ලකුණු වැඩි කරගන්න. හරි. දැන් මේකට ගියොත් පේපරේ හැදෙන විදිය බලන්න අපි බලමු. පේපරේ කොහොමද හැදෙන්නේ? part 1 part 2 කියලා කොටස් දෙකක් පේපරේ එනවා. part 1 එකට වඩා පැය දෙකක් හම්බ වෙනවා part 2 එකට වඩා පැය තුනක් හම්බ වෙනවා හරි part 1 එක ඇතුලේ part A part B කියලා කොටස් දෙකක් එනවා part 2 එක ඇතුලේ part A part B කියලා කොටස් දෙකක් එනවා මුලින්ම අපි part 1 එක පැත්තට ගියොත් ලකුණු ස්කෝර් කරන්න ලේසිම පැත්ත හරිද first part එකේ part A වල වලට කෙටි ප්‍රශ්න 25ක් එනවා හරිද ලස්සන වැඩේ කියන්නේ බං මේ පාර්ට් එකේ අහන කෙටි ප්‍රශ්න 25ක් අවුරුදු ගාණක් තිස්සේ එකම රටාවකට අහන. අපි බැලුවොත් ෆස්ට් පාර්ට් එකේ කෙටි ප්‍රශ්න හතරම තනි කරලා තියෙන්නේ සංඛ්‍යා කියලා කොටසක. හරිද? ඊළඟට ෆස්ට් පාර්ට් එකේ තව ප්‍රශ්න හතරක් අයිති වෙන්නේ මිනුම් කියලා කොටසකට. තව ප්‍රශ්න 6ක් බීජ ගණිතයෙන්, තව ප්‍රශ්න 8ක් අමාරුයි කියන ජ්‍යාමිතියෙන්, තව ප්‍රශ්න 2ක් සම්භාවිතාව හා කුලක වලින් අනිත් එක ඔයාට අහනවා සංඛ්‍යානය කියන පාර්ට් එකෙන්. ඔය සේරම එකතු කරලා බලන්න මෙතන ප්‍රශ්න 25ක් හැදෙනවා. මේ ප්‍රශ්න 25ට ලකුණු දෙක ගන්න ලකුණු 50ක් වඩා හම්බ වෙනවා. ඒ සෙට් එකට පස්සේ පාර්ට් B වලට ආවොත් මේ පාර්ට් B ඇතුලේ වාට ප්‍රශ්න 5ක් එනවා. මේවට කියනවා අපි නමක් ව්‍යුහගත රචනා කියලා. ව්‍යුහගත රචනා. මේවට කියනවා කෙටි ප්‍රශ්න, මේවට කියනවා ව්‍යුහගත රචනා. මේ ව්‍යුහගත රචනයි කෙටි ප්‍රශ්නයි වල වාට තෝරා ගන්න ප්‍රශ්න නැහැ. දෙන ඔක්කොම කරපන් අපි දෙනවා උඹලා කරපන් හරිද එහෙමයි කියන්නේ මේ දෙන සේරම අනිවාර්යෙන් කරන්න ඕන මේකේ ව්‍යුහගත කොටසේ ගත්තොත් පළවෙනි ප්‍රශ්නේ හැමතිස්සෙම වන්නේ භාග ප්‍රශ්නයක් ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ විදිහට බොහෝ දුරට එන්නේ වර්ගඵලයේ ප්‍රශ්නයක් හැබැයි අවුරුදු 10ක විතර පේපර්ස් අරගෙන පස්සට පෙරලලා බලද්දී අවුරුදු 2ක විතර වඩා ශීඝ්‍රතාව කියලා කොටසකින් ප්‍රශ්නයක් අහලා දෙනවා වර්ගඵලයේ ප්‍රශ්නේ අයින් කළා ඒ වෙනකොට ශීඝ්‍රතාව කියන්නේ ඔය දන්න මෙන්න මේ වගේ සින්න ඔයාලට මේ වගේ ප්‍රස්තාරයක් දෙනවා මේ පැත්තේ දිනවා කාලය මේ අක්ෂ කාලය මේ අක්ෂ වලට එල්ල දිනවා දුර මේ දුරයි කාලයයි අතර ඔයාලට මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් දෙන්න ඔය ප්‍රස්තාරය දිහා බලලා ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන එක තමයි ශීඝ්‍රතාව කියන ප්‍රශ්නෙට අදාළව කරන්න තියෙන්නේ එහෙනම් මේකට සමාරුද නෑ මේකට සමාරු නෑ එක්ක වර්ගඵලයේ ප්‍රශ්නයක් එහෙම නැත්නම් ශීඝ්‍රතාව ප්‍රශ්නයක් ඒක තමයි කියන්නේ දුර කාල ප්‍රස්තාරයක් හරිද ඊළඟට වාට දෙනවා සංඛ්‍යානීය ප්‍රශ්නයක් ඔය සංඛ්‍යානීය ප්‍රශ්න ඇතුළේ වගේ හැමතිස්සෙම අහන්නේ එක්ක ජාල රේඛේ එහෙම නැත්නම් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය එහෙම නැත්නම් වට ප්‍රස්තාරය ඔය වට ප්‍රස්තාරය කියන්නේ මොකද්ද ඔයා දැකලා දිනවනේ නේද ඔයාට ගාණක් එනවා සමහර වෙලාවට මෙන්න මේ වගේ රවුමක් එනවා මේ රවුම කෑලි කෑලි වලට බෙදලා මේකේ චිත්‍ර මේකේ නැටුම් මේකේ සංගීතය මේක ඊට පස්සේ මොකක් හරි තව චිත්‍ර නැටුම් සංගීතය නාට්‍ය ඔන්න ඔය දිනවනේ
ඔය කෑලි බෙදලා ඔය එකින් එකේ කෝණේ ළමයි ගන්න හොයන්න කියලා අහන්නේ. ඒව තමයි වට ප්‍රස්තාර ගන්න. ඊට පස්සේ ජාලරේ කියන්නේ ඉන්න සමුච්චිත සංකේත වක්‍රයෙන් ඉන්න ඔයගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟට ගියාම ඊළඟ කොටසේ හැම එකකටම කරගන්න පුළුවන් ලේසි ප්‍රශ්නයක් එනවා සම්භාවිතාව කියලා. ඕක හැම අවුරුද්දෙම එක විදියට අහන්නේ සම්භාවිතාව ප්‍රශ්නය තුලේ කොටුදලකුයි රුක් සටහනුයි. මුල්ම ප්‍රශ්නේ කොටුදල ඊළඟ ප්‍රශ්නේ රුක් සටහන. ඔය දෙක අනිවාර්යෙන් ප්‍රශ්නේ. හරිද? ඊළඟට අවසානයේ ප්‍රතිශත ප්‍රශ්නය. පොඩි ප්‍රතිශත ප්‍රශ්න ගන්න කහලා. ඕක තමයි පාර්ට් B එකේ රටාව. හරි. මේ පාර්ට් A එකේ කිසි ප්‍රශ්නයක් කොට තෝරගන්නත් බෑ. පාර්ට් B එකේ කිසි ප්‍රශ්නයක් තෝරගන්නත් බෑ. ඔය ටික අනිවාර්ය ප්‍රශ්න. ඔය ටික සේරමවා කරලා ගන්න ඕනේ. මේකේ 50යි මේකේ 50යි වඩ ලකුණු 100ක් හම්බෙනවා. ඊළඟට සෙකන්ඩ් පාර්ට් එකට ආවොත් සෙකන්ඩ් පාර්ට් එකේ වඩ පාර්ට් A වල ප්‍රශ්න 6ක් තියෙනවා. පාර්ට් B වල ප්‍රශ්න 6ක් තියෙනවා. පාර්ට් A වල ප්‍රශ්න 6න් ප්‍රශ්න 5ක් තෝරගන්න ඕන. පාර්ට් B වල ප්‍රශ්න 6න් ප්‍රශ්න 5ක් තෝරගන්න ඕන. හරිද? මේක එතකොට මේකේ 5යි මේකේ 5යි ඔය සේරම ප්‍රශ්න කීයක් කරන්න ඕනද? හරි. හරියටම ඔය ප්‍රශ්න 10ක් කරන්න ඕන. දැන් ඔය සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්න 10. ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. මේකෙන් 6ක් කරනවා මේකෙන් 4ක් කරනවා. එහෙම කරන්න බෑ හරිද? විකාර කරන්නලා ඇත්තෙන්නේ බෑ එහෙම කරන්න බෑ. මේකේ 6යි මේකේ 4යි. එහෙම මගුල් නඩන්න බෑ. මේ 6න් 5ක් අනිවාර්යෙන් කරන්න ඕන. මේ 6න් 5ක් අනිවාර්යෙන් කරන්න ඕන. දෙකෙන්ම එක එක ගානේ අතාරින්න පුළුවන්. එහෙම කරලා මේක එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ 50කුයි මේක එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ 5ක් 50කුයි මුළු ලකුණු 100ක් සෙකන්ඩ් පාර්ට් එකට හම්බ වෙනවා. ඒ ටික ඔයා පැය 3ක් ඇතුළේ ස්කෝර් කරන්න ඕන. හරි. සෙකන්ඩ් පාර්ට් එක ගත්තොත් සෙකන්ඩ් පාර්ට් එකේ පාර්ට් A වල ඉන්නේ ප්‍රස්තාර ප්‍රශ්න. මුලින්ම. ඊළඟට එනවා ප්‍රතිශත ප්‍රශ්නයක්. ඊළඟට එනවා සමගාමී සමීකරණ ප්‍රශ්නයක්. සමගාමී සමීකරණ කියන්නේ මොනවද? අර මෙහෙම ඒව මතකයි නේද? 3x ධන 5y සමානයි 10යි. 2x ධන y සමානයි 8යි. ඔන්න ඔය සමීකරණ දෙකක් එක දෙක කියලා දාගෙන අපි හදන්නේ. මේවට කියනවා සමගාමී සමීකරණ කියලා. ඔයගේ ප්‍රශ්නයක් එනවා. ඊළඟ ප්‍රශ්න විදියට වඩනවා සංඛ්‍යානීය ප්‍රශ්නයක්. මේක ඇතුලේ ඔයාලට මතක ඇති මෙන්න මේ වගේ වග්ගුවක් ගහගෙන මේක fx මේක sigma fx කොහොම දාගෙන ඔය ප්‍රශ්න හදලා දෙනව නේද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් ඔක ඇතුලේ එන්න පුළුවන්. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ විදිහට ඔයාලට එන්න පුළුවන් ත්‍රිකෝණමිතිය කියලා ප්‍රශ්නයක්. මේ ත්‍රිකෝණමිතිය ප්‍රශ්නේ තුනේ මෙන්න මේ වචන ටික පාවිච්චි වෙනවා. ආරෝහණ කෝණ ඊළඟට අවරෝහණ කෝණ ඊළඟට දිගාංශය ඔන්න ඔයගේ වචන පාවිච්චි වෙනවා. ඔයගේ වචන පාවිච්චි කළා ඇත්ත ලෝකේ තියෙන රූපයක් අපි ඔයගේ පේපර් එකට ගන්නවා. ඇත්ත ලෝකේ තියෙන රූපයක් පොඩි කරලා ඔයගේ පේපර් එකකට ගන්නවා. ඒකට අපි කියනවා පරිමාණ රූපයක් කියලා. මේ වචන පාවිච්චි කළා ඇත්ත ලෝකේ තියෙන දෙයක් පොඩි කරලා පරිමාණ රූපයක් විදිහට ඔයගේ පොතට අරන් ඒකෙදි sin cos tan කියන ඒවා පාවිච්චි කළා ගාන හදන එකට තමයි ත්‍රිකෝණමිතිය කියන්නේ. මොකද්ද කරන්නේ? ඇත්ත ලෝකේ තියෙන දෙයක් චූටි කරලා පොතට ගන්නවා. ඒකට කියනවා අපි පරිමාණ රූප කියලා. ඒක හදන්න අපි sin cos tan පාවිච්චි කරනවා. ඔක තමයි මේ ප්‍රශ්නේ තුල වෙන්නේ. හරි. ඊළඟට ගියොත් පාර්ට් B එකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නේ විදිහට සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි. ඔයාලට මතක ඇති ඔකේ තියෙන සූත්‍ර සෙට් එක මෙන්න මේ වගේ. Tn සමානයි a ධන n ඍණ 1යි d. ඊට පස්සේ ආයි Sn සූත්‍ර කියලා જાතියක් තියෙනවා. Sn ඔගෙත් තියෙනවා n බෙදීම 2යි a ධන l. ඔයගේ සූත්‍ර සෙට් එකක් යනවා. හරිද? ඔන්න ඔයගේ සූත්‍ර ටිකක් තියෙනවා. ඒ සූත්‍ර ටික කටපාඩම් කරගෙන ඒ ටික පාවිච්චි කරලා ගණන් හදන එක තමයි වෙන්නේ මේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි කියන පාර්ට් එකේ. ඊළඟට ගියොත් නිර්මාණ කියලා පාර්ට් එකක් තියෙනවා. නිර්මාණ කියන පාර්ට් එකේදී වෙන්නේ වද්ද කව කට්ටයි සරලදාරයි. සරලදාරි කියන්නේ මම උඹලා වාචි කරන අඩි රූලට. අඩි රූල තමයි සරලදාරි කියන්නේ. කව කට්ටයි අඩි රූලයි පාවිච්චි කරලා නිර්මාණ හදන එක තමයි මේ ප්‍රශ්නේ තුල වෙන්නේ. ඊළඟට මේ නිර්මාණ ප්‍රශ්නේ තුල එක එකව පාවිච්චි කරනවා. වැඩි හරියක් අංශක 60 120 අංශක 30 වගේ කෝණ ටික නිර්මාණය කරන්න. ඊළඟට මම මේ කියන වචන ටික නෝට් කරගන්න. ලම්බ සමච්ඡේදකය හදන්න. කෝණ සමච්ඡේදක හදන්න. ඊට පස්සේ ගියාම ආයෙත් ස්පර්ශක
නිර්මාණය ස්පර්ශක කිව්වහම වෘත්තයේ මත ලක්ෂයකට ස්පර්ශක ඊට පස්සේ බාහිර ලක්ෂයකට ස්පර්ශක නිර්මාණය ඔන්න වගේ ස්පර්ශක කතාවක් යනවා. ඊට පස්සේ සමහර වෙලාවට මෙන්න මේ අන්තර්වෘත්ත පරිවෘත්ත බහිර්වෘත්ත කියලා જાති තියෙනවා. ඕව නිර්මාණය කරනවා දැනගන්න ඕනේ. ඔන්න ඔය ටිකක් තමයි නිර්මාණය තුළ යන්නේ. ඔය ඩිසෙට් එක පුළුවන් නෝට නිර්මාණ ප්‍රශ්නේ කරලා ගන්න පුළුවන්. ඊළඟට ජ්‍යාමිතියෙන් අහනවා වගේ ප්‍රශ්න දෙකක්. එකක් ත්‍රිකෝණ ප්‍රමේය ආශ්‍රයෙන් අහනවා. තව එකක් අහනවා වෘත්ත ප්‍රමේය ආශ්‍රයෙන්. හරිද? ජ්‍යාමිතියෙන් ප්‍රශ්න දෙකක් එනවා. ජ්‍යාමිතියෙන් ප්‍රශ්න දෙකක් එනවා. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ විදිහට පරිමා ඝන වස්තු ආශ්‍රයෙන් ප්‍රශ්නයක් අහනවා. හරි. මේකෙදි වෙන්නේ මේ වගේ සීන් එකක්. ඔයා හිතන්න ඔයාලට දීලා තියෙනවා සිලින්ඩරයක්. ඒගොල්ලෝ කියනවා මේ සිලින්ඩරේ ඔයා උණු කරනවා. උණු කරාම මොකද වෙන්නේ? සිලින්ඩරේ උණු කරාම ඔයාලට නිකන් ලෝහ දියර ටිකක් හම්බ වෙනවනේ. මේකෙන් ඔයා ආයේ සර්ව සම ඝන ගෝල 25ක් හදනවා. මොකද්ද කරන්නේ? සිලින්ඩරයක් හොඳට තියෙනවා. ඒක උණු කරලා ඔයා දියර ටික ගන්නවා. ඒකෙන් ඝන ගෝල 25ක් හදනවා. මොකද වෙන්නේ? ඔයා හිතන්න සිලින්ඩරේ පරිමාව 1500යි කියලා. එහෙනම් මේ උණු කරලා ගත්ත ලෝහ දියර වල පරිමාව 1500යි. ඒ ටිකින් මේකත් හදුවේ. එහෙනම් මේ සෙට් එක ගන්නවා ගියේ 1500යි. තේරුණාද? මේ ඔක්කොගෙම පරිමාව 1500 වුණා. උන්නෝක සම්බන්ධ කළා. ඔය ඝන වස්තු මේවා ඝන වස්තුනේ. ඝන වස්තුයි පරිමාවයි සම්බන්ධ කළා හදන ඝන වස්තු පරිමාව ගණක් එනවා. ඕකේ සමහර වෙලාවට වඩා මේ ලඝු කියන චූටි පාර්ට් එකත් සමහර තැන්වල ඕන වෙනවා. ඒකින්ද ඒකත් දැනගෙන ඉන්න එක ඇඟට වටිනවා. හරිද? අවසානයේදී වඩා කුලක ප්‍රශ්නයක් අහනවා. ওই කුලක ප්‍රශ්නෙත් වඩා හැමතිස්සෙම අහන්නේ රවුම් තුනක ප්‍රශ්නයක්. එක්ක මෙන්න මේ වගේ රවුම් තුනක්. එහෙම නැත්නම් මේ වගේ රවුම් තුනක්. එහෙම නැත්නම් මේ වගේ රවුම් තුනක්. එහෙම නැත්නම් ඕ වගේ රවුම් තුනක්. මොකක් හරි 65ක් 6ක් විතර දෙනවා. ඔය වගේ රවුම් තුනක ප්‍රශ්නයක් අහනවා. ඒකත් ඔයාලට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙනම් දැන් ඔයාලට සාමාන්‍යයෙන් දාලා අයිඩියා එකක් තියෙනවනේ කොහොමද පේපරේ හැදෙන්නේ කියලා. ඔයා මොකද්ද කරන්න ඕනේ? දැන් ඔයා දන්නවා මේකේ අනිවාර්ය ප්‍රශ්න සෙට් එකක් තියෙන්නේ ෆස්ට් පාර්ට් එකේ මේ 25 අනිවාර්යෙන් කරන්න ඕනේ. එතනින් 50ක් හම්බ වෙනවා. මේ 5 අනිවාර්යෙන් කරන්න ඕනේ. එකකට 10 ගන්න එතනින් 50ක් හම්බ වෙනවා. පැය දෙකක් ඇතුළේ ඔයාලට ෆස්ට් පාර්ට් එකට ලකුණු 100ක් හම්බ වෙනවා. සෙකන්ඩ් පාර්ට් එකට ප්‍රශ්න 6ක් තියෙනවා. පාර්ට් එකේ එකෙන් 5ක් කරන්න ඕන. එකකට 10 ගානේ 50ක් හම්බ වෙනවා. මෙතනත් ප්‍රශ්න 6ක් තියෙනවා. ඒකෙන් 5ක් කරනවා. එකකට 10 ගානේ 50ක් හම්බ වෙනවා. මේ 50යි මේ 50යි එකතු වෙලා පැය 3ක් ඇතුළේ ඔයාලට ලකුණු 100ක් හම්බ වෙනවා. හරි. මේ 100යි මේ 100යි එකතු වෙලා මුළු ලකුණු 200 ඔයාලට දෙකෙන් බෙදලා ඔයාගේ අවසාන ලකුණ හම්බ වෙනවා. එහෙනම් මේ අවසාන ලකුණ වැඩි කරගන්න නම් ඔයා කරන්න ඕන මොකද්ද? මෙන්න මේ කොටස් දෙකෙන් ලකුණ වැඩි කරගන්න එක. හරි. වැඩි කරන්නේ මෙහෙම. ඔයාලට දැන් බෝඩ් එකේ පේනවා සම්පූර්ණ පේපර් එකම දාලා තියෙනවා. හරිද? එහෙනම් දැන් ඔයා කරන්නේ මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඕන. හරිද? ඔගේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඔයා පෑනක් අරගෙන මට මේ කොටස පුළුවන් කියලා හරි දාගෙන යනවා. බැරි කොටස් ටිකක් සෙට් වෙනවනේ. ওই කොටස් සෙට් එක ඔයා රතු පෑනක් කරේ හොඳට පේන පෑනකින් රවුම් කරගන්න. හරිද? දැන් ඔබ දන්නවා මේ ටික මට බෑ. එහෙනම් දැන් කරන්න ඕන මොකද්ද? පුළුවන් ඒවා තවත් අත ගන්න ඉන්නවද? නෑ පුළුවන් ඒවා කරන්න ඕනේ. හැබැයි ඒව පස්සේ ලවන්න යන්න එපා. කරන්න ඕන බැරි රවුම් කරපු ප්‍රශ්න ටික හොඳට පුළුවන් කරගන්න එක. මම ඔයාලට දෙන්න පුළුවන් සපෝට් එකක් විදියට ඔයාලට රවුම් වෙන ප්‍රශ්න ටික ඔයා කමෙන්ට් සෙක්ෂන් එකේ මට මේ කොටස බෑ මේ කොටස කියලා දෙන්න අයියේ කියලා දාන්න. මම මේ ටික ඔයාලට පුළුවන් විදිහට වීඩියෝ ටිකක් ෂෝට් වීඩියෝ ටිකක් දාලා ප්ලේලිස්ට් එකක් හදලා කියලා දෙන්න. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාලට ප්‍රස්තාර ගන්න බෑ. එහෙනම් ඔයා දාන්න මට මේ ප්‍රස්තාර ගන්න බෑ. මට මේ ප්‍රස්තාර ගන්න කොට දාන්න කියලා දෙන්න. එතකොට මම ඒකට දාලා මාස 3ක් වගේ දෙන්නේ. ඔය මාස 3 ඇතුලේ කරගන්න පුළුවන් වෙන්න මට පුළුවන් සපෝට් එක උපරිමයට දෙන්නම්. උඹලා පැත්තෙන් මහන්සිලා උඹලා අනිත් පැත්තේ දෙන සපෝට් එක ගන්නවා. හරි. ප්‍රස්තාර ප්‍රශ්නේ බෑ කියලා කමෙන්ට් එකක් දාපන්. මම ඒකට ඒ ගුවන්වල වීඩියෝ එකක් දාන්න. එහෙම උඹලට ඕන ප්‍රශ්න ටික දාගෙන බලන්න. හරි. දැන් මේකනේ ස්ට්‍රක්චර් අර මං කිව්ව විදිහට ඔයා මාක් කරගත්තා. ඊළඟට කරන්න ඕන. ඔයා මේ බැරි කොටස් තියරි ටික එක්ක මගේ මොකක් හරි වීඩියෝ එකක් බලලා හරි එහෙම නැත්නම් වෙන ඔය ඕන තරම් වීඩියෝ තියෙනවා. ඒ වීඩියෝ එකක් බලලා හරි තියරි කැල්ල හොඳට පුළුවන් කරගන්න.
කළා පහුගිය අවුරුදු 10ක විතර පාස් පේපර්ස් ටික අරගෙන පොලිමට හදාගෙන බලන්න. ඔය පාස් පේපර්ස් හදන්න ගන්නකොට මෙන්න මේ කතාව හොඳට අහන්න. ඔයා පාස් පේපර්ස් කරනවා කියලා හිතන්න. එතකොට ඔයාලට පළවෙනි පාස් පේපර් එක කරන්නේ නැද්ද? ඔයාලට කිසිම දෙයක් බෑ. එහෙනම් ඔයා මොකද කරන්න ඕන? දමල ගාලා පැත්තකට දාලා ඉන්න. එහෙම කරන්නේ නැහැ බං. පළවෙනි පාස් පේපර් එක කරන්නේ නැද්ද? ඔයාලට කිසිම දෙයක් බැරි නම් ඔයා අර තියෙන නෝට් එකක් බලාගෙන හරි පොතේ පිටිපස්ස පෙරලලා හරි උත්තර සෙට් එක බලලා හරි ඔයා මුලින්ම ඒ ගාන අමාරුවෙන් ඉගෙන ගන්නවා. අවුලක් නැහැ. හරිද? අමාරුයි තමයි කරනවා. පළවෙනි ගාන කරන්නේ එහෙම. ඊට පස්සේ පළවෙනි පාස් පේපරේ දෙවෙනි පාස් පේපරේ කරන්න යනවා. කරන්න ගියාම මේකේ ආපු සෙට් එකම මේකෙත් අහලා දෙනවා. පළවෙනි රෝම ඉලක්කම දෙක උඹට දැන් කරගන්න පුළුවන්. අවුලක් නැහැ. හැබැයි අන්තිම ටික කරගන්න බෑ. තාම අමාරුයි. ආයෙත් මොකද කරන්නේ? ආයෙත් නෝට් එකයි උත්තරයි බලලා ආයෙත් ඊටු ටික ඉගෙන ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි පාස් පේපරේ යනවා. ඒකෙන් දැන් කලින්ට වඩා සෙට් එකක් පුළුවන්. තවත් චුට්ටක් බෑ. ඒකත් කොහොම හරි කරලා ඉගෙන ගන්නවා. කොහොම අන්තිමට ඔයා 10 වෙනි පාස් පේපරේ කරනකොට ඔයාට මේකේ කිසිම දෙයක් බැරි නැත්තේ නේ. හරිද? සියලුම දේවල් ඔයාට පහුගිය පේපර්ස් වලින් අවු වෙලා ඔක්කොම ටික පුරුදු වෙලා තියෙනවා. හරියට මේක නිකන් බං ඔබ ගාන කටපාඩම් කරා වගේ සීන්නක් වෙන්නේ. හරිද? ඇත්තම කියනවා නම් ගාන එකම ගාන බං අහන්නේ. ඒ ගාන කටපාඩම් කරා වගේ සීන්නක් වෙන්නේ. කරන්නේ මොකද්ද? බැරි දේර ටික අල්ලගන්නවා. අල්ලගන්න විදියක් නැත්තම් අර මං කිව්ව විදියට කමෙන්ට් එකක් දාපන්. මං වීඩියෝ එකක් දාලා කරලා දෙන්නම්. ඒක බැලුවා තියර ටික අල්ලගත්තා. අර විදියට පාස් පේපර්ස් ටික පොලිමට හදාගෙන ගියා. එහෙම හැම එකෙම තියෙන පාස් පේපර්ස් ටික අවුරුදු 10 විතර හදලා දාපන්. මේ ගණන් පේපරේ කියන්නේ ගොඩ දාන්න බැරි සීන් එකක් නෙමෙයි. මාස 3ක් කියන්නේ සුපිරියරම ඇති 100ක ඉන්න එකාට AB වලට යන්න ෆේල් වෙන්න ඉන්න එකාට 100 එකක් ගන්න. එහෙම නැත්නම් ෆේල් වෙන්න ඉන්න එකෙක් ඉන්නවනම් උඩ සෑහෙන්න මහන්සි වෙලා උගේ කැපවීම අනුව ඒ W එක උඩ ඒකකට ගෙන්නත් මේ කාලේ ඇති. හරිද? එහෙම සීන් එකක් නෑ. ඔබ හිතන්න එපා මම W එකක ඉන්නවා මම ෆේල් වෙයි මට දැන් වැඩ කරා කියලා තේරුම් ගන්න. එහෙම නෑ. තියෙන කාලේ උපරිම මහන්සි වෙනවා. තියෙන කාලේ දත කාගෙන වැඩ කරපන්. පහුවෙච්ච කරන්න බැරි වෙච්ච දේවල් ගැන හිතේ ඉඳලා දුක් කියලා වැඩන්නේ නැහැ. තියෙන කාලේ වැඩ ටික කරලා දාපන්. හරි. අදට එතනින් අයිඩියා එකක් එන්නේද කියලා හිතනවා. වීඩියෝ එක එතනින් නවත්තනවා. ඔයාලට ඕන මොන හරි දෙනවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක මොකක් හරි view මේ ස්ට්‍රක්චර් එකේ අවුලක් තියෙනවනම් ඒකත් ප්‍රශ්නයක් දාලා අහන්නේ මවුලන්නේ. හරි. හැමෝම වැඩේ හොඳින් කරගන්න. ජය වේවා.